ඔන්න ආයුබෝවන්. ඉතින් අදත් අරන් ආවා ඔයාලට චූටි වීඩියෝ එකක්. ඉතින් ඔයාලා බලන්න ඇති මොකද මේ බුලත් පිටක් තියාගෙන කරන වීඩියෝ එක කියලා. ඉතින් අපේ දැන් සමාජයේ ගොඩක් අය මේ බුලත් පිට කණ්ඩ ඇබ්බැහි වෙලා තියෙනවා. ඉතින් බුලත් පිට කියන්නේ අපේ ගොඩක් ඉතිහාසයක ඉඳන් අපේ ලංකාවේ පැවතගෙන එන කෑමක්. ඉතින් ගොඩක් සමාජයේ දැන් තරුණ පිරිසුත් බුලත් පිට කණ්ඩ ඇබ්බැහි වෙලා තියෙනවා. හැබැයි ඔයාලට කියන්න ඕනේ බුලත් පිට කියන්නේ ඇත්තරම පිළිකා කාරකයක්. ඉතින් ඒත් එක්කම බුලත් පිටට ඇබ්බැහි වුණාමත් හරි අමාරුයි බුලත් පිටෙන් මිදෙන්න. ඉතින් ඒ දේවල් නිසා ගොඩක් මුඛ පිළිකා වැනි පිළිකා රෝග ඇවිල්ලා තියෙන මේ දුම්කල හුණු වගේ දේවල් වලින්. ඉතින් අපිට පිළිකාකාරක පිළිකා මුඛ පිළිකා වැනි දේවල් ඇතිවීමේ ප්‍රවණතාවය වැඩි වෙලා තියෙනවා. ඉතින් අද මම කියන්න ආවේ බුලත් පිටක් කනවා නම් ඔයාලා මේ දේවල් කරන්න එපා. බුලත් පිටට ඇබ්බැහි වෙලා ඉන්න අය බුලත් පිටක් කන්න. හැබැයි කාලා මම මේ කියන විදිහට බුලත් පිට කෑවොත් යම් කිසි මම කියන්නේ මේක මේ ඇඟට හොඳ දෙයක් කියලා. නමුත් යම් තාක් දුරට ඒ බුලත් පිට මේ විදිහට කන්න පුළුවන් නම් පොඩි එෆෙක්ට් එකක් ඇඟටත් එනවා. ඔයාලා බුලත් පිට කනවා නම් අනිවාර්යයෙන්ම හොඳට දත් මදින්න. නිතරම හොඳට දත් මදින්න. ඒත් එක්කම බුලත් පිට කටේ තියාන කවදාවත් රැයට නිදා ගන්න එපා. ඒක ඇත්තටම මහ ගොඩක් දරුණු දෙයක්. ඒත් එක්කම ඔය බුලත් පිට කටේ හක්කේ පුරවගෙන වාහනවල ගමන් බිමන් යන්න දුවන්න ඒවා කරන්න එපා. මොකද ගොඩාක් දෙනෙක්ගේ ජීවිත නැති වෙලා තියෙනවා මේ බුලත් පිට හක්කේ තියන් ගිහිල්ලා වාහන පැදලා ඒ වාහනේ මොකක් හරි වෙච්ච ගමන් බුලත් පිට උගුරේ හිර වෙනවා. අන්නේ හිරවීමෙන් ගොඩක් ජීවිත නැති වෙලා තියෙනවා. ඉතින් මේ බුලත් පිට කාපුවාම හොඳට දත් මදින්න. නැත්තම් දත්වල කහට බැඳෙනවා. බුලත් ඒ පුවක් කෑලි එහෙම කටේ රැඳෙනවා. අන්න ඒ දේවල් නැති වෙන්න බුලත් පිට කනවා නම් හොඳට දත් මදින්න. ඒත් එක්කම රැයට නම් බුලත් පිට කටේ තියාගෙන නිදා ගන්න එපා. රැයට බුලත් පිටක් කෑවොත් අනිවාර්යෙන් දත් මැදලා හොඳට කට හොදලා නිදා ගන්න. ඉතින් බුලත් පිට කියන්නේ අපි ගොඩක් දුරට පිළිකාකාරකයක් තමයි. නමුත් ඇඟට පොඩි ෆිට් එකක් ගෙන දෙන දෙයක් විදිහට දැන් සමාජයේ ගොඩක්ම පැතිරිලා තියෙනවා. අන්න ඒ නිසා තමයි අද බුලත් පිට ගැන වීඩියෝ එකක් දාන්න හිතුවේ. ඉතින් ඔන්න මතක තියාගන්න බුලත් පිට කනවා නම් මං අර කියපු දේවල් කරන්න එපා. බුලත් පිටක් කාලා හොඳට කට හොදලා නැවත තමන්ගේ මුඛය ෆ්‍රෙෂ් එකේ තියාගන්න. ඉතින් ඔන්න බුලත් පිට කන අයටයි අද වීඩියෝ එක අරගෙන ආවේ. එහෙනම් ජය වේවා. ආයෙත් වීඩියෝ එකකින් හම්බ වෙමු.